ආයුබෝවන් දූ දරුවනේ අද අපි ශිෂ්‍යත්ව විභාගයට වැදගත් පාඩමක් වන ශ්‍රී ලංකා ජාතික කොඩියේ නිරූපිත සංකේත පිළිබඳ ඉගෙන ගනිමු. අපේ ජාතික කොඩිය විවිධ වර්ණ සහ සංකේත වලින් සමන්විතයි. සෑම සංකේතයක්ම විශේෂ අර්ථයක් නිරූපණය කරයි. සිංහයා සිංහල ජනතාවගේ වීරත්වය, ධෛර්යය සහ ශක්තිය නිරූපණය කරයි. අතේ තිබෙන කඩුව රටේ ස්වාධීනත්වය සහ ආරක්ෂාව නිරූපණය කරයි. කොළ 4න් බෞද්ධ ධර්මයේ බ්‍රහ්ම විහාර ධර්ම 4 නිරූපණය වේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන මෙම ගුණාංග තැඹිලි පැහැය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවයි, කොළ පැහැය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවයි, තද රතු පැහැය සිංහල ජනතාවයි. කහ මායිමඩි රටේ සියලු ජනතාවගේ එකමුතුකම සහ සංහිඳියාව වෙනුවෙන් අප ජාතික අභිමානයේ දෙස බලන්න. සිංහල ජාතිය අතීත විරුවන් අපට පෙන්වා දුන්නේ අපේ ශක්තියයි. ඒ මූරුමේ අපි සෑම විටම ආරක්ෂා කරගනිමින් ඉදිරියටම ගමන් කරමු. රතු පාටයි පසුබිම අප ජාතික අභිමානයේ බල සිංහල ජාතිය සිංහල පෙරකල විරුවන් බිහි කළ. තිරු දෙකයි කොඩියේ මුල තැඹිලි පාට සහ තද්ද කොළ දමිළද මුස්ලිම් ඇතුළු අනෙකුත් ජාතීන් සිහි කළ. සතර බ්‍රහ්ම විහරණ වෙයි. එහි ඇති 4න් බෝ කොළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කොඩිය වටේ ඇති ඉන් හෙළි කළ. කොළුවේ කොඩිය වටේ ඇති තිරුව දුටුවද කහ පාටින් කළ එකමුතුකම හා නිමාව දක්වයි කොඩියේ සුළමුල.